මොකක්ද මේ paper based revision කියන්නේ? ඒ කියන්නේ ඔයාට එක්සෑම් එකේ අහන ප්‍රශ්න දිහා බලාගෙන ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් විදිහට පාඩම් ටික කවර් කරන එකට තමයි paper based revision කියන්නේ. මේ රිවිෂන් එක පටන් ගන්නෙ යාන්ත්‍ර විද්‍යාවෙන් නෙවෙයි. අපි පටන් ගන්නෙ මුලින්ම පදාර්ථයේ ගුණ කියන පාඩමෙන්. මේ පදාර්ථයේ ගුණ කියන පාඩමේ එසේ එකක් අපිට කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි තාපය කියන පාඩම කරනවා. මේ තාපය කියන පාඩමේ වඩා ස්ට්‍රක්චර්ඩ් එකකුයි එසේ එකකුයි දෙකම කරන්න පුළුවන් වෙනවා. ධාරා විද්‍යුතය කියන පාඩම ධාරා විද්‍යුතය කියන පාඩමෙත් ඔයාලට ස්ට්‍රක්චර්ඩ් එක එසේ එකයි. ඒ වගේම දෝලන හා තරංග කියන පාඩම. මේකෙත් ස්ට්‍රක්චර්ඩ් එක එසේ එකයි අනිවාර්යෙන් ඔයාලට කරන්න පුළුවන්. මෙකැනික්ස් වල ස්ට්‍රක්චර්ඩ් එසේ ටිකක් කරාට පස්සේ ස්ට්‍රක්චර්ඩ් හතරකුයි එසේ හතරකුයි අනිවාර්යෙන් කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඊපස්සේ ඔයාලට ෆුල් එසේ පේපර් එකටම ලකුණු සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ඉතින් මේ හැම පාඩමක්ම කරන් යනකොට අපි MCQ වලටත් ෆෝකස් එක දෙනවා. ස්මාර්ට් විදියට වාගේ ෆිසික්ස් වල ලකුණු ටික වැඩි කරගන්න ඕන නම් ප්‍රශ්න ගොඩක් කරන්න ඕන නම් එසේ ප්‍රශ්න ස්ට්‍රක්චර් ප්‍රශ්න ගොඩක් කරන්න ඕන නම් අපේ ෆිසික්ස් paper based revision එකත් එක්ක join වෙන්න. ඉතින් මේ revision class එක තියෙන්නේ online බදාදා රෑ 7ට. join වෙන්න කැමති නම් පල්ලෙහා තියෙන Google form එක fill කරන්න.